ඔයාලට මතකද මං ඇඳ මොනාලිසා චිත්‍රය? ඒ චිත්‍රයෙන් පස්සේ මට සෙට් වුණා වැඩක්. ඒ වැඩේ තමයි මෙන්න මේක. අද මේකේ පළවෙනි දවස මේක ඔයිල් පේන්ට් එකක්. ඉතින් මම වෙන එක්ස්පීරියන්ස් එක මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ලොකු ටයිම් එකක් යයි කියලා හිතනවා. මං හිතන්නේ සතියක් එකමාරක් වගේ මට එයි. මොකද මේක ඔයිල් පේන්ට් එකක්. ඉතින් මේ තියෙන අපේ පළවෙනි දවසේ වැඩේ මම ඉතින් ස්කෙච් එක ගහගත්තා. මම මේ වීඩියෝ සෙට් එක ඕගොල්ලන්ට ටට්ටක් ගාලි වෙලා යවන්නම්. ඉතින් අපි මුලින්ම පටන් ගත්තේ මෙන්න මේ විදියට උඩින් තමයි ආර්ට් එක පටන් ගත්තේ පේන්ට් කරන්න. අනිත් කලර්ස් එක ගත්තොත් එහෙම ඇක්‍රලික්, බැනර් පේන්ට් ඒ වගේ ගත්තොත් එහෙම හාත්පසින්ම වෙනස් මේ ඔයිල් පේන්ට් වලින් චිත්‍ර අඳිනකොට හේතුව තමයි අපි මේක අඳින්නේ ලින්සිඩ් ඔයිල් වලින්. එතකොට මේක වේලෙන්න යන ටයිම් එක සෑහෙන වැඩි. සාමාන්‍යයෙන් දවස් 2-3 ගන්නවා වේලෙන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයිල් පේන්ට් එකක් කරනවා කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. මෙතෙන්දී ආපු ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආර්ට් එක අඳින්න මට ලේයර්ස් 3-4ක්ම ඇඳ ගන්න වෙනවා. තාම යන්නේ පළවෙනි ලේ එක. මට හිතා ගන්න බෑ මේ යන ටයිම් එකත් එක්ක මට කොච්චර දවසක් මේ ආර්ට් එක අඳින්න වේද කියලා. ඉතින් ඊළඟ දේ තමයි කලර්ස්. මේ වගේ කලර් එකකට ගොඩක් යූස් වෙන්නේ වර්ම් කලර්ස්. ඉතින් අපිට ඔයිල් පේන්ට් වලදී හම්බෙන්නේ ලිමිටඩ් කලර්ස් ටිකක්. ඊටු ඔක්කොම අපි මැනුවල් හදන්න ඕනේ. ඕගොල්ලෝ හිතන්න ගයිස් මේ ආර්ට් එක මේ දැන් තියෙන ලෙවල් එකට අරන් යන්න මට දවස් 4ක් විතර ගියා. ඉතින් මේ ලෙවල් එකට අරන් එනවා කියන්නේ ලේයර්ස් ගොඩාක් ගාලා තමයි ඔයගලන්ට මේ තත්ත්වයට වුණත් දැන් ඔයගලන්ට ආර්ට් එක පේන්නේ. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් දැන් තියෙන තත්ත්වෙන් ආර්ට් එකේ ඉන් ඩීටේල්ස්. මම ඔයගලන්ට කිව්ව නේද වේලෙන්න සෑහෙන වෙලාවක් යනවායි කියලා. තාමත් ඔයගලන්ට පේනවා ඇති මේ ආර්ට් එක දිලිසෙනවා තැනින් තැන. තාම වේල්ලා නැහැ. රෙද්දක් අරගෙන පිහි දැම්මොත් අනිවාර්යෙන් වැగిලා යනවා. සුබ උදෑසනක් ඒවා කියලා කියන තමයි තියෙන වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්නවා ඇති මම මේ චිත්‍රය අඳින්න පටන් ගත්තා. පොඩි අකරතැබ්බයක් වුණා. ඒ අකරතැබ්බේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකට. ඇත්තම කිව්වොත් මාව වැටෙනවා. හරිද? ඇත්තම කිව්වොත් මාව වැටුණා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ වගේ චිත්‍රයක් පටන් ගනිද්දී මම කලිනුත් චිත්‍රයක් පටන් ගත්තා. ඒත් ඒ චිත්‍රය අතරතුරේදී ඔය දන්නේ නැද්ද කියනවනේ ඔය පාටන දේවල් ටිකක් තියෙනවා. ඔය තියෙනවනේ මොනවද ඇස්වා කටවා කියලා තියෙනවනේ. ඉතින් ඒවා කොහෙන් හරි යනවායි කියලා කියනවා. හරිද? ඉතින් ඒ කලින් චිත්‍රය ඇඳපු වෙලාවේ මගේ දකුණු අතටම පොඩි ඩැමේජ් එකක් වුණා. දැනුත් ඒ දේම තමයි වෙලා තියෙන්නේ. මට අත උස්සන්න බෑ. ඉතින් මේ මෙන්න මෙහෙම ලොකු ටිකක් ලියලා දුන්නා. මෙන්න මේ ටික හදලා ගන්නනේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වැඩක් කරගෙන යද්දී ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ෂර්ට් එකක් වත් නැතුව මේ වීඩියෝ එක කළේ මට ෂර්ට් එකක් අදිලා අත උස්සන්න බෑ. සතියකට පස්සේ ඉතින් මම වැට් ටික පටන් ගත්තා. වීඩියෝස් නම් කරගන්න ඕනේ නැහැ. මොකද අපේ මගේ සහෝදරයා එයා ගෙදර ඉඳියේ නැහැ. ඉස්කෝලේ යනවා. මට තනියෙන් අඳින්නත් අමාරුයි, වීඩියෝ කරන්නත් අමාරුයි. මේ ඔයගලන්ට පේන්නේ චිත්‍රයේ දැන් තියෙන තත්ත්වේ. ඇත්තටම කිව්වොත් මට සතියක වගේ විවේක කාලයක් ගන්න වුණා අත හොල්ලන්නම් බැරි තරම්. ඊට පස්සේ තමයි මම මේ ඩීටේලින් ටික පටන් ගත්තේ. දැන් නම් සාමාන්‍යයෙන් හොඳ ලුක් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. තාමත් 100%ක් ඉවර නැහැ. ඉතින් ඉවසිල්ලක් නැතුව තමයි මමත් ඉන්නේ. මොකද මේ ආර්ට් එකට මට දැන් කල් ගියා වැඩි. මම ටාගට් කරපු පීරියඩ් එක පැන්නා. වැඩේ කරන්න ගමන් ඔන්න යාළුවෙක් ගිහිල්ලා බලමු මොනාරි කියලා. බානි බනි නල්ල තම්මි මම දැන්ට යස් කරන්න මෙන්න මේ ඔයිල් පේන්ට් එක. මේ ඔයිල් පේන්ට් එක මේ හොඳ ඔයිල් පේන්ට් එක මාරිස් එකේ මේ ඇත්තටම මේ කොලිටි එක අතින් හොඳට මේන්ටේන් කරලා අපිට ආර්ට් එකක් ඇඳගන්න පුළුවන්. ඉතින් රෙකමන්ඩ් කරනවා මේක මම ගත්තේ සකුරා එකේ. සාමාන්‍යයෙන් ආර්ට් එකක් අඳිනකොට කතා කර අඳිනවයි කියන එක චුට්ටක් අමාරු වැඩක්. ඒ හින්දා මම තීරණය කළා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරලා ඉවරලා වොයිස් කරනවායි කියලා. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕන තව දෙයක් තමයි මේ ආර්ට් එක මට අඳින්න ආවේ ඕගොල්ලන්ට මතක ඇති මොනාලිසා කියලා මම ඔයිල් පේන්ට් එකක් කළා. සෑහෙන වෛරල් ගියා. ඕගොල්ලන්ට තවමත් බලන්න පුළුවන් මගේ channel එකට ගියා නම්. ඒකට පස්සේ තමයි මට ආවේ මේ ඕඩර් එක. ඉතින් මේ කියන්නේ බලංගොඩ පැත්තේ පන්සලකට. ඉතින් මගේ මිත්‍රයෙක් තමයි මට මේ ඕඩර් එක අඳින්න දුන්නේ. ඉතින් කොහොම වුණත් මේකේ මිල ගැන කතා කළොත් එහෙම ඔයගලන්ට මතක ඇති මොනාලිසා චිත්‍රේ මට මිලක් දුන්නා ලක්ෂ 1.5න් උඩ. ඕගොල්ලෝ හිතන්නේ සාමාන්‍යයෙන් මේ ආර්ට් එකට මට කීයක් ගෙවන්න ඇතිද? දැන් නම් ගයිස් වැඩේ ගොඩක්ම ඉවරයි. තව චූටි වැඩ ටිකක් තමයි තියෙන්නේ. හොඳම දේ තමයි මේක වේලෙන්න මට දවස් 2ක්වත් යනවා. ඊට පස්සේ මේකේ වැක්ස් එක ගන්න ඕනේ. වැක්ස් එක කියන එක ඉම්පෝර්ටන්ට්. මොකද ප්‍රොටෙක්ෂන් එකක් විදියට අපිට තියෙන්නේ ආර්ට් එකට වැක්ස් එක විතරයි. ඉතින් සාමාන්‍යයෙන් වැක්ස් එකකුත් රුපියල් 4000න් උඩ වගේ යන්නේ. මම දන්නේ නැහැ මේකට කීයක් වියදම් වේද කියලා වැක්ස් එකට. බලමු.
ඉතින් කොහොමනත් ඕගොල්ලෝ මේ දකින ආට් එක කවදහරි ඕගොල්ලන්ටත් වැඳ පුදාගන්න මිනිස්සුන්ට වැඳ පුදාගන්න වෙන විදිහ තැනක මේක තියන්නේ. ඉතින් කවදරි මාත් හිතනවා මගේ නම පොතක හරි සඳහන් වෙයි කියලා තව අවුරුදු 100ක් 200ක් ගියාට පස්සේ. කොහොම වෙයිද දන්නේ මහන්සියෙන් හරි ආසාවෙන් කරපු ආට් එකක් තව කෙනෙක් වැඳ පුදා ගන්නවා නම් ඒක තමයි මට හම්බෙන ලොකුම සතුට. මේ තියෙන ආට් එකේ වැක්ස් එක මං කිව්වේ ප්‍රොටෙක්ෂන් එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි මේ වැක්ස් එක. මට මං හිතුවේ ලොකු ගාණක් කියයි කියලා හිතුවා වගේම ගාණක් ගියා වැක්ස් එකට. ඉතින් සාමාන්‍යයෙන් අඩි 6යි අඩි 3මාරේ ආට් එකක් මට හිතුවට වඩා වැක්ස් ප්‍රමාණයක් ගියා. ඉතින් බජට් කොස්ට් එක පොඩ්ඩක් වැඩි. පුදුවේ වක්තාවේ තව කිලෝමීටර් 11ක් තියෙනවා රත්නපුරේට. හරිද? මාර view එකක් තියෙන්නේ. අපි සතස් ගාලා අයියන් කතා කරන්න වෙලා නැහැ.
කොහමරි ඔන්න අපි ආවා සමන් දේවාලයට. දැන් තියෙන්නේ බාරච්ච පූජාව අපි තියලා කළා ආවව ගෙදර යන්න තමයි. අද නම් පේන්නේ නැහැ කවුරුත්. ගොඩක් දෙනෙක් මම දැන් සෙනග නැති දවසක් අපි ආවේ සාමාන්‍යයෙන් 2:00 විතර තමයි අපි ආවේ. ඉතින් මෙතෙන් වැඩ ටික තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දවස් ගානක තියෙන මහන්සිය ඉවර වෙච්ච හැටි ෆයිනල් ආර්ට් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. කවදා හරි මේ ආර්ට් එක දැකලා වැඳ පුදා ගන්නවා නම් කවුරු හරි කෙනෙක් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න, ෆලෝ කරලා තියාගන්න.